WhatsApp channel එකක් හරියටම නිර්මාණය කරගන්නේ කොහොමද? ඔයාගේ YouTube වීඩියෝ, photos, අලුත් news, ව්‍යාපාරයක් තියෙනවා නම් ව්‍යාපාරයේ අලුත් තොරතුරු, අලුත් products followers ලට එකවර share කරගන්න පුළුවන් WhatsApp channel එකක් තිබ්බොත්. අද වීඩියෝ එක කතා කරනවා කොහොමද හරියට WhatsApp channel එකක් හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම කරන්න ඕන WhatsApp එකට යන්න. WhatsApp එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. WhatsApp එකේ යන්න ඕන අප්ඩේට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ පහලින් මේක ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ දකුණු පැත්තෙන් තියෙනවා ඩොට් තුනක් මේක ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ ක්‍රියේට් channel කියලා ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මේකත් ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ මෙන්න මේ එන agree and continue කියන ඔප්ෂන් එක අපි agree වෙලා මේක ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ අපිට එනවා channel එකේ name එක. ඉතින් මෙතනට පුළුවන් ඔයාට කැමති නමක් දාන්න. ඔයාගේ business එකක් තියෙනවා නම් business එකේ නම, නැත්නම් පෞද්ගලික නමක් තියෙනවා නම් නම සඳහන් කරන්න. මම මේ විදිහට SC කියලා සාමාන්‍ය නිකන් channel එකක් ඔයාට කරන විදිය තමයි ක්‍රියා දෙන්නේ. ඒ නිසා මම මේ වගේ English අකුරු ටිකක් මේ විදිහට සඳහන් කරගන්නවා. පහලින් බලා ගන්න පුළුවන් description your channel කියලා. ඔයා කරන business එකක් තියෙනවා නම් නැත්නම් YouTube එකක් තියෙනවා නම් ඒකේ අන්තර්ගතය මොකක්ද තියෙන්නේ කියලා ඔයාලට description එකක් විදිහට මෙතන සඳහන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කෙටියෙන් සඳහන් කරගෙන ඔයාට පුළුවන් මේ උඩ තියෙන කැමරා වගේ ඔප්ෂන් එකක් එතන ටච් කරලා ඔයාට පුළුවන් ඔයාගේ gallery එකේ තියෙන ඔයාගේ business එකේ නැත්නම් page එකේ මොකක් හරි දෙයක් මෙතනට add කරන්න පුළුවන් හැකියාව තියෙන ෆොටෝ එක. ඊට පස්සේ මේ create channel කියන එක ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ channel එක create වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ contact list එකටම invite follow කරන්න පුළුවන් හැකියාව තියෙනවා මෙතනින්ම. නැත්තම් මම මේ විදිහට මෙතනින් skip කරනවා. skip කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට channel එක නිර්මාණය වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා share channel link කියලා option එකක්. මේක touch කරන්න. touch කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ channel එක send link via WhatsApp business එක හරහා වගේම share my status status එකට මේක share කරන්න පුළුවන්. ඒ වගේම මේ link එක copy කරගන්න පුළුවන්. ඒ වගේම share link හරහා තවත් ඕන අයට share කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම QR code එකනුත් මේක share කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකට අපිට followers ලා ගොඩ ප්‍රමාණයක් add කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. followers ලා add කරගත්තට පස්සේ followers ලාගේ contact number කිසි දෙයක් බලා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ දේවල් එහෙම තියෙන එකත් පෞද්ගලිකත්වයට හොඳයි. එතකොට වෙන වශයෙන් chat කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. emoji එකක් වගේ තමයි අපිට මේකට send කරන්න හැකියාව තියෙන්නේ. ඔය වගේම මේක අපි හදන කෙනාට ඕනම link එකක් photo එකක් add කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ dot තුනක් තියෙනවා. එතන touch කරන්න. touch කරගෙන මේ channel settings කියලා option එකක් තියෙනවා. මේක touch කරන්න. touch කරගත්තට පස්සේ යාට මෙන්න මේ වගේ settings තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන any emoji කියලා දැම්මහම ඕනම emoji එකක් මෙතනට send කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තියෙනවා default only කියලා option එකක් තියෙනවා. මේක දැම්මට පස්සේ මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන emoji විතරයි මේකට send කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ වගේම පහලින්ම තියෙනවා none කියලා. ඉතින් ඔයාට දාන ෆොටෝ එකක් link එකක් කිසි දෙයකටම කිසිම reaction එකක් දෙන්න හැකියාව නැහැ මේ none කියලා දාලා තිබ්බොත්. ඉතින් මෙතන ගොඩක් වෙලාවට any emoji කියන එකක් දාලා තිබ්බොත් ඔයාට ඔයාගේ වීඩියෝ එකට ෆොටෝ එකට like එකක් ඒ වගේම emoji එකක් heart reaction එකක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. ආයිත් අපි ආපස්සට යමු. ඊට පස්සේ මෙතන උඩින් බලා ගන්න පුළුවන් SC කියලා මම සඳහන් කරලා තියෙන මේ channel එකේ නම. ඉතින් ඔයත් දාපු නම මෙතන සඳහන් වෙනවා. මේ channel එකේ නම උඩ එක සැරයක් touch කරගන්න. touch කරගත්තට පස්සේ ඊට පස්සේ මෙහෙම පහළට යන්න. පහළට ගියාට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් invite follow කියලා option එකක් තියෙනවා. ඉතින් මෙතනින් පුළුවන් ඔයාට තව followers ලා වැඩි කරගන්න මේ invite එක touch කරගත්තට පස්සේ ඔයාගේ contact list එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතනින් මොන contact එකකටද මේක follow කරන්න කියලා කාට හරි invite එකක් යවන්න පුළුවන්. ඉතින් මේ විදිහට contact එකක් select කරගෙන පහලින් තියෙන හරිය දැම්මට පස්සේ අදාළ කෙනාට invite එක send වෙනවා. මොකක් හරි type කරලා යවද්දී අපිට පුළුවන් මේ type කරලා යවපු එක හදිස්සියෙන් හරි වැරදුනොත් සාමාන්‍යයෙන් අර වෙනද විදියටම අපිට මේක edit කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම delete කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට touch කරගෙන ඉන්න message එකට touch කරගෙන ඉදිරියට පස්සේ උඩ එන option ටිකෙන් ඔයාට මේ message එක delete කරලා දාන්න පුළුවන් හැකියාව තියෙනවා මේ විදිහට delete for everyone කියලා. ඊට පස්සේ සම්පූර්ණ message එක delete වෙලා යනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් මේ message එක edit කරගන්න. ඒ කියවන message එකක් විනාඩි 15ක් ඇතුළත අපිට මෙන්න මේ විදිහට message එක edit කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපි ආපු message එක උඩ මේ විදිහට touch කරගෙන ඉන්න. touch කරගෙන ඉඳියට පස්සේ දකුණු පැත්තේ තියෙන dot තුන එක සැරයක් touch කරන්න. touch කරගත්තට පස්සේ එතන එනවා edit කියලා option එකක්. ඒ edit එකේ ආයිත් අපිට අවශ්‍ය message එක මේ විදිහට type කරලා send කරන්න. ඊට පස්සේ edit කරපු message එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට try කරන්න. ඔයාලටත් මේක ගොඩක්ම වැදගත් option එකක්. WhatsApp channel එක delete කරගන්න ඕන නම් කරන්න තියෙන්නේ
channel එකේ නම සඳහන් වෙලා තියෙන තැන ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ මේ විදිහට පහළට යන්න. පහළට ගියාට පස්සේ delete channel කියලා option එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ delete කියලා option එකක් එනවා. ඒකත් ටච් කරන්න. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාගේ channel එක හදලා තියෙන number එක සඳහන් කරන්න කියලා තියෙනවා. number එක සඳහන් කරලා delete button එක ඔබන්න. ඊට පස්සේ මේ channel එක සම්පූර්ණයෙන්ම delete වෙනවා. මෙතනදී WhatsApp account එක නෙමෙයි delete වෙන්නේ. WhatsApp එකෙන් හදපු channel එක විතරයි මෙතනදී delete වීමක් වෙන්නේ. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලුවා නම් WhatsApp channel එකක් හදාගන්න පුළුවන් වෙන්නේ නැති ඔයාලට. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මේ වීඩියෝ එක නවතිනවා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ආයි හැමෝටම ජයෙන් ජයම වේවා.